හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බන්ධයෙන් යලි විමර්ශන කටයුතු ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙලෙස පවත්වාගෙන ගිය සිරිලිය සංවිධානයට අයත් බැංකු ගිණුම් වල මැන්ඩේට් පත්‍ර කුමන්ත්‍රණකාරී ලෙස බැංකුවෙන් සොරකම් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන ගොස් තිබෙන අතර එය ව්‍යාජ ගිණුමක් බවට සනාථ වී තිබෙනවා. එම ගිණුමේ මැන්ඩේට් පත්‍රය අස්ථානගත වී තිබෙනවා. කොළඹ 10 ඩාලිපාර මහජන බැංකුව සුදුවැල්ල ශාඛාවේ සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නීත්‍යානුකූලව ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර 2006-11-14 මෙම ගිණුම ආරම්භ කර තිබෙනවා. දැනට මෙම ගිණුම අත්හිටුවා ඇති අතර මේ වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43ක් වනවා. මෙම ගිණුමේ සභාපති ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. ලේකම් කල්යාණි දිසානායක භාණ්ඩාගාරික නිරෝෂා ජීවනී යන අයයි. අවස්ථා 88කදී රුපියල් 8 කෝටි 29 ලක්ෂ 88 දහසක් තැන්පත් කර තිබෙනවා. ඊට අමතරව අවස්ථා 129කදී රුපියල් 3 කෝටි 90 ලක්ෂ 15656ක මුදලක් ලබාගෙන තිබෙනවා. ලක්ෂ 100ක ස්ථාවර තැන්පතුවක්ද මෙම බැංකුවේ සිරිලිය නමින් ආරම්භ කර තිබෙන අතර මූල්‍ය අපරාධ කොට්ටාශය මගින් මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එමෙන්ම CSN නාලිකාවෙන් මහා භාණ්ඩාගාරයේ අත්කරගත් මුදල රුපියල් මිලියන 152ක් වනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම මෑණියන්ගේ සහ පියාගේ සුසාන භූමි ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අත්කරගත් මුදල රුපියල් මිලියන 35ක් වනවා. මල්වානේ නිවසක් මිලදී ගැනීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා රුපියල් මිලියන 208ක් ලබාගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.